2026 6:24 වෙලාව ගත්තොත් 7:04 උදේ මේ අපේ ගෙදර තියෙන විදිහ කවදා හරි දවසක බලන්න පුළුවන් නේ. දවස් ටික වැස්ස නැහැ. සිංක් එකේ එකතු වෙන වතුර මේ මල් පැල් වලට දානවා. සිදුවින්න මෙතන මේ තමයි පාර පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් වතුර තියෙන පොඩ්ඩක් සුද්ධ කරලා නැහැ. මේ පුලයිලා ගෙදර ඒ කවුරුත් නැහැ. කුලියට දීලා තින්නේ. ඉතින් මිල්ල අන්දිය පැත්ත ලවිත් අයලා ගෙදර මෙතන තියෙනවා. රූපික පුංචිලා ගෙදර මෙතන. මේ තියෙන බෝදුගල්ල පැත්ත. මේ අපේ වැට. මේ කඩේ අද රුවන්වැල කඩේ වහලා පාන් ගන්න ගියා. පාන් කඩේ වහන නිසා චූම් පාන් එනවා. ඒකෙන් තමයි දැන් ගන්නෙ. මේ අපේ කඩේ ඒ රෙදි ගාමන්ටෙන් අස් කරන රෙදි වගේක් කරන නෝ සිදු පස්සින් එනවා. ඔය පේන්නේ අපේ ගෙදර උඩි. අතන තියෙනවා මේ ටනල් එකක් අකිලලාගේ. මම මෙතනින් පල්ලෙහාට බහින්නම්. මේ ටිකේ මුකුත් හදලා නැහැ. මේ කැලේ වෙලා තියෙන්නේ. සිදු සිදු දැන් තියෙනවා සමන් පිච්ච වෙල්ඩ් එකක්. පොසොන් එකට තව දවස් නෑ අද 24 නේ. පොසොන් තියෙන්නේ 30. මේ ටිකේ මම රටේ දැන් ඇවිල්ලා දැන් අවුරුදු එකමාරකට කලින් මේ ටික බැම්මක් ගහලා පුරවුවා. ඒක තමයි තියෙන්නේ. මේ තමයි ඉස්සරහා පැත්ත පේන විදිය. මේ අර බැරල් එකකට වතුර එකක් පුරලා ඒකෙන් නාන වතුර ටික ඔය මල් පැල වලට දානවා. මේක තමයි කරන්නේ. මේ අම්මගේ අන්තෝරෙන් පැල මේ තිස්ස අප්ලා වීල් එක අපේ දිහා දාන්නේ. තිස්ස බාපට ලෙඩ නිසා වීල් එක පදින්නේ නැහැ නේ.
අතු ගාලා රොඩු විතරක් මේ කඳුරට දානවා. එතන පොලිතින් නම් බනම් මුකුත් දාන්නේ නැහැ. රොඩු විතරයි දාන්නේ. සම්පතලගේ ඉඩම කවර් කරලා තියෙන දැලකි. මාස ලස්සනයිනේ. වහින්නේ අද චූටි වන්දාරම තිබ්බේනෝනේ නිකන්. වහින්නේ නෝනේ. බයික් එකක් තියෙනවා. මෙතන අබත්තක් තිබ්බේ. අබත්ත චූටි ඇවිල්ලා කැපුවා. දෙන වැහිදීන කූඩුවම් මේ. දොර වහලා මේ පැත්තේ යන්න. එළිය ටොයිලට් එක, මේ බාත්රූම් එක. පොල් මේ නම් තියෙනවා මේ පොල්. අපි රිලව් රකින්න මම ගෙදර ඉන්නවනේ. ඉන්න පොල් නම් රැකෙනවා නේද? දඬු වෙන කනවා. මේ වොෂින් මැෂින් එකේ වතුර එළියට බටේ. අම්මා කතා කරගෙන ඉන්නවා. මම බැලලා මාස දෙකක් වෙනවා. මම ඩිල්ලි ඉන්නවා. අතන ඉන්නවා ටොසි. ඔයි ටොසි. මෙතනත් අඹත්තක් තිබ්බා කැපුවා. මේ ඩිල් මන් දැන් බැඳලා මාස දෙකක් වෙනවා අදට හරියටම. මේ අම්මා ඉන්නවා. ඒකනේ අර ඇඳුම එහෙම. ඒ මොකද ආයේ මේ කොහෙටවත් දාන්නේ? එහෙනම් මොකටද ඔය ගන්න? ඇඳුම් මොකද? මං කවදා හරි බලන්න තියෙනවා. මම චූටි නෑ මේ පොරලා කනවද නේ කොවිලියක් තියෙනවද? මෙතන එකතුනේ වතුර තමයි මල් පෙළවලට දාන්නේ. මේ දුවල් බිස්නස් එක කරනවා නේ කෙනෙක් ඇවිල්ලා. ඒකේ හදලා තියෙන්නේ මේ. මේ කාමරේ තමයි මං හිටියේ බැන්දර පස්සේ. දැන් මේ කාමරේ වහලා දාලා තියෙන්නේ.
ඇතුළ ගේ ඇතුළට කඩුවරයිනේ. ඩයලොග් ස්මාර්ට් ටීවී එකක් ගහලා තින්නේ. ඩයලොග් අර තියෙන්නේ ටීවී නෝමල් ටීවී එක ස්මාර්ට් කරගන්න. එකක් ගහලා තියෙන මේ කර්ටන් දාලා නම් දැන් මාසයක් දෙකක් වගේ වෙන්නේ. මාසෙකමාරක් වගේ. අම්මගේ ඇහැ ඔපරේෂන් කරා ඒකට දාන බෙහෙත් මේ දැන් ඇහැ ඔපරේෂන් කළා සතිය දවස් 10ක් වගේ වෙන්නේ. අපි ඉන්න කාමරේ මේකේ ඉස්සර කොළ පාට ගාල් තිබ්බෙත් ලී සිවිලිමක් ඒවා අයින් කළා වේව කන හින්දා අවුරුද්දකට විතර කලින් ගැහුවා. ඒවා මේ ප්ලාස්ටික් ඒවා. ෆෑන් එක මම රස්නේ වැඩි රැයට මම මේක දාලා දැන් නිදාගෙන ෆෑන් එක දාලා නිදාගෙන පුරුදු වෙලා තියෙනවා. නෑ ඉස්සර නම් දැම්මේ නෑ. දොරවල් ටිකක් පෙන්නන්න. ඉස්සරහ මෙතන ලබලා කාමරේ. එයින ටොසි. සිදු මේකේ මේ හට්ටක මේකද පොල් තමයි අපි දාන්නේ. නේ මේක ඩිච් ටීවී එකක් හදන්න ඕන. නරින්නේ සිදු මේ ඉස්සර චූටි මල්ලෑ කෑල්ල ඇල්බඩ් මාමලාගේ ඒකත් අපි ගත්තා දැන් අවුරුද්දක් විතර යනවා. අවුරුද්දක් ඔය කහමාරක් ඔය අවුරුද්දක් ඔය වලින්ද ඉන්දෙන්ද නාන්නේ පතර දී උඩටම නාන්න ඇති හින්දා ඔක්කොම බායවට ගිහිල්ලා මේ කඳුර පොඩි ගාල්ලේ මේකේ සෙල්ලම් කරන්නේ. දැන් ඔක්කොම නුවෙලා තිනවත්ත කි හදලා තින්නේ කේකද එළවලු ජාති. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරනවා. ගේ පොඩ්ඩක් පෙන්නන්න. පොඩි වන්දාරංගතයක් තියෙන මේ පේනවනේ.